අනුරාධපුරයේ ඉස්රුමුණි විහාරයේ පිහිටි අශ්ව හිස සහ මිනිසා දැක්කෙන මූර්තියයි මෙහි දැක්වෙන්නේ. ක්‍රිස්තු වර්ෂයෙන් 7 වන සියවසේදී නිර්මාණය වී ඇති බව සැලකෙන මෙම මූර්ති කර්මයෙන් අග්නි හා පර්ජන්‍ය යන දෙවිවරු නිරූපණය වෙනවා. අග්නි අශ්ව හිස තුලින්ද පර්ජන්‍ය මිනිස් රුව මගින්ද නිරූපණය වෙනවා. අනුරාධපුරයේ රජකම් කළ දේවානම්පියතිස්ස රජු විසින් ඉස්රුමුණි විහාරය ගොඩනංවා තිබෙනවා. කාශ්‍යප රජු මෙය පිරිසකර කර බෝ උපුල්වන් කසුප් ගිරි රත්මහ විහාරයයි නම් කළා. එසේ නම් කළේ රජුගේ පෝදි උත්පල වන්නා කියන දියණියන් දෙදෙනාගේ සහ රජුගේ නම් තුන්නෑඳුතු කොටගෙන. මේ සුවිශේෂී කලා නිර්මාණ දෙකක් පවතිනවා. ඒ ඉසුරුමුණි පෙම්යුල සහ මිනිස් සිස සහිත අශ්ව හිසයි. පෙම්යුල කැටයම තුළින් පිළිබිඹු වන්නේ සාලි අශෝකමාලා බව කියවෙනවා. සටන් බිමට යාමට සූදානම් කුමරු සිය පෙම්වතියගෙන් සමුගන්නා මොහොත බවද ඉතිහාස තතුවලින් දැක්වෙනවා. තවත් මතවාද බොහොමයක්ම පවතිනවා. රාවණා යුගයේ සිහිපත් කරන දිග්ගු ඉතිහාසයකට උරුමකම් කියන මෙහි පෙම්වතා දිග්ගු කන් නැති ලම්බකර්ණ වංශිකයෙක් බවත් උරහිසේ පූර්ණ නූනක්ද පවතින බැවින් පුලස්ති පරපුරට අයිති බව පැවසෙනවා. කෙසේ වුවත් ඇඳුමින් හා ආභරණ වලින් මොවුන් රාජකීයන් බව හෙළිවෙනවා. පුරාවිද්‍යාඥ පී.ඩී. එස්ටියෝ මහතා පවසන්නේ මේ මාංජුශ්‍රී බෝධිසත්ව අවතාරයක් බවයි. කුමරු පසුපස රශ්මි කදම්බයක්ද පවතින බැවින් දන්ත හිමමාලන් බවද ඇතැම් සාධක වලින් හෙළිවෙනවා. ඉසුරුමුණියේ දෙවන වටිනාම මූර්තිය වන්නේ අග්නි පර්ජන්‍ය රුවයි. වර්තමානයේ ඉතිහාසයේ 10 ශ්‍රේණියට නියමිත පෙළ පොතේ 6 වෙනි පිටුවේ ඒ පිළිබඳව මෙසේ පැහැදිලි වෙනවා. අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයේ පිහිටි අශ්ව හිස සහ මිනිසා දැක්වෙන මූර්තිය ක්‍රිස්තු වර්ෂයෙන් 7 වන සියවසේදී නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මෙම මූර්ති කර්මයෙන් අග්නි අශ්ව හිස සහ පර්ජන්‍ය මිනිස් රූපය යන දිවිවරුන් නිරූපිතයයි විශ්වාස කෙරේ.